කතාව ආරම්භයේදීම අපිට පෙන්වන්නේ ගෙදරක ටෙරස් එකට එකතු වෙලා ඉන්න පවුල් තුනක කණ්ඩායමක්. මේ වෙලාවේදී කට්ටියත් එක්කම කෑමක් කාලා මේ හැම කෙනෙක්ම විනෝද වෙන්න පොඩි ගේම්ස් කිහිපයක් කරන ගමන් තමයි ඉන්නේ. මේ විදියට මෙල ටික වෙලාවක් සෙල්ලම් කරන අතරේදී මෙලගේ ශබ්දය එන්නම වැඩි වෙනවා. මේ අතරේදී තමයි පොලිස් මොරසේවේ ගිහපු වාහනයට ඇමතුමක් ලැබෙන්නේ මණිකාන්තන් 2 සෙක්ටර් ගොඩනැගිල්ල තියෙන ශබ්දයක් ගැන. ඒ අනුව තමයි සයිකාන්ත් මෙතනටත් ඇවිල්ලා කොස්තාපල්ව උඩට යවන්නේ කට්ටිය මොකද කරන්න කියලා බලලා එන්න. ඔය අතරේදී උඩ කණ්ඩායම දිගින් දිගටම කෑකෝ ගහන ගමන් එලගේ තරඟ ටික කරගෙන යනවා. මේකත් එක්කම තමයි කොස්තාපල් පඩිපෙළ නැගිමින් උඩට එන්නේ. මේ විදියට කොස්තාපල් නරේෂ් උඩට එන්නේ වයිෆ් එක කෝල් එකේ. ඔතනදී තමයි මෙයාගේ කකුල පෙරලිලා යන්නේ. මේකත් එක්කම ටික වෙලාවක් වාඩි වෙන මෙයා සපත්තුවත් කලබල කකුල පරීක්ෂා කරලා ඊළඟට අමාරුවෙන් උඩ තට්ටුවට එනවා. එතකොටත් මෙතන කණ්ඩායම සෙල්ලම් කරනවා දකින කොස්තාපල් ආයමත් පහලට ඇවිත් එස්සයිට කියන්නේ සර් උඩ ගෙදර කට්ටිය එකතු වෙලා සෙල්ලම් කරනවා කියලා. ඉතින් පිරිමි කිහිප දෙනෙක් එක්ක ළමයි ගැහණු අය ගොඩ දෙනෙක් එතන ඉන්නවා කියලා මෙයා කියනකොට එස්සයි නරේෂ්ට කියන්නේ ඉතින් තමුන් එයාලට සද්ද කරන්න එපා කියලාද ආවේ කියලා. නමුත් ඉතින් නරේෂ් මෙයාලට බාධා කරලා නැහැ. එතකොට තමයි එස්සයි කියන්නේ ඔය ගෙදර කට්ටිය කෑ ගහන ශබ්දය අල්ලපු ඇපාර්ට්මන්ට් එකේ කෙනෙක්ට ඇහිලයි අපිට පැමිණිලි කරලා තිබුණේ. ඒක නිසා දැන් ওই කණ්ඩායමට සෙල්ලම් නවත්තලා නිදා ගන්න කියන්නේ කියලා. ඒ අනුව අයමත් වතාවක් උඩට එන නරේෂ් මේ කණ්ඩායමට කතා කරලා කියන්නේ හැම කෙනෙක්ම නැගිටින්න දැන් ওই කරන සෙල්ලම් නවත්වලා නිදා ගන්න යන්න කියලා. නමුත් එතකොට තමයි මේ අතරින් ඉඳපු නවීන් නරේෂ්ට කියන්නේ සර් අපි වැරද්දක් කරලා නැහැ. අපි මෙතන විනෝද වුණා විතරයි. අපි ළමයිත් එක්ක හැම සතියන්තිම මෙහෙම සෙල්ලම් කරනවා කියලා. මේ වෙලාවේදී තමයි මෙතන ඉඳපු නවීන්ගේ වයිෆ් ශාන්ති මෙයාගෙන් අහන්නේ කවුරු හරි අපි ගැන පැමිණිල්ලක් දැම්මද කියලා. ඉතින් ඒ වලින් ඔයාලට වැඩක් නැහැ කියලා නරේෂ් කියනකොට මේ කතා බහ ටිකක් උණුසුම් වෙනවා. මොකද මෙයාලා මේ සෙල්ලම් කිරීම නවත්තන්නත් සූදානම් නැති වෙනකොට නරේෂ් මෙයාලට කියන්නේ දැන් වෙලාව 11:05යි ළඟපාත ගෙවල් වල අයටත් නිදා ගන්න ඕන. ඔයාලගේ සෙල්ලමත් දැන් නවත්වන්න කියලා. නමුත් ඉතින් අපේ ගෙදර අපිට කැමති විදියට අපි ජීවත් වෙන්න කියලා ශාන්ති කියද්දි තමයි මේ කතා බහ දුර දිග යන්නේ. මේ අතරදී තමයි මේ ශබ්දය නිසාම එක්සයිට් උඩට එන්නේ. ඉතින් අපි පැමිණිල්ලක් නැතුව ආපු එකට මෙයාලා අපිත් එක්ක තර්ක කරනවා කියලා නරේෂ් කියද්දි නවීන් එක්සයිට් පැහැදිලි කරන්නේ නරේෂ් මෙතනට ඇවිත් ළමයි ඉන්නවද කියලාවත් බලන්නේ නැතුව තර්ජනය කරනවා කියලා. මේ වෙලාවේදී තමයි කාන් මෙයාලගෙන් අහන්නේ මෙතන හරියටම කී දෙනෙක් ඉන්නවද කියලා. ඊළඟට මෙයාලා ළමයි ගැහණු අයත් එක්කම හරි ගාන කියනකොට ශාන්ති මෙයාගෙන් අහන්නේ ඔය මොකටද ඒව අපෙන් අහන්නේ කියලා. මේක තවත් එක්කම තමයි කාන්ටත් තේරුම් යන්නේ ශාන්ති අමාරුකාරියක් කියලා. කම නමුත් අත නොහරින කාන් ශාන්තිට කියන්නේ කාගෙන් හරි පැමිණිල්ලක් ලැබුණ ගමන් මං මුලින්ම අරගෙන යන්නේ ඔයාව කියලා. මේ වෙලාවේදී තමයි නවීන් එයාලව හඳුන්වලා දෙන ගමන් කාන්ට කියන්නේ මේ ඉන්නේ මගේ වයිෆ් ශාන්ති. එවැගේම මම ජිම් ට්‍රේනර් කෙනෙක්. අපි 15ම තට්ටුවේ තමයි ජීවත් වෙන්නේ. දැනට මේ ප්‍රශ්නේ මෙතනින් නවත්තමු කියලා. නමුත් එතකොට තමයි කාන් මෙයාලට කියන්නේ කවුරු හරි කෙනෙක් හිට පොලිසියට ඇවිත් මේ සිද්ධිය ගැන කියලා ලියුමක් බාර දීලා යන්න කියලා. එතකොටම තමයි මෙතන ඉඳපු ශංකර් මෙයාලට කියන්නේ සර් අපි වැරද්දක් කරලා නැහැ. අපිත් මේ සෙල්ලම් මෙතනින් නවත්තනවා. ප්‍රශ්නෙත් මෙතනින් ඉවර කරමු කියලා. නමුත් ඉතින් කාන් කියන්නේ කාටම හරි පොලිසියට යන්න සිද්ධ වෙනවා කියලා. මේ වෙලාවේදී නවීන් ශාන්තිට ඇතුළට යන්න කියනකොට කාන් මෙයාගෙන් අහන්නේ මොකද තමුන් බයද වයිෆ් ගේ ඇතුළට යවන්න කියලා. ඔය කතාවත් එක්කම තමයි නවීන් කාන්ට කියන්නේ මං වයිෆ්ට බය නැහැ. තමුන්ලා බය වෙන නිසායි මං එයාව ඇතුළට යවන්නේ කියලා. මේ කතාවෙන් කේන්ති ගන්න කාන් මෙයාගේ ෂර්ට් එකෙන් අල්ලගෙන තර්ජනය කරනකොට නවීන් ඔයාලට මට මෙහෙම කරන්න අයිතියක් නැහැ කියලා කෑ ගහන ගමන් මෙයාවත් පැත්තකට කරනවා. එවැගේම තමයි නවීන් මෙතනදී මෙයාලට කියන්නේ රාත්‍රියේ ඇවිත් මගේ වයිෆ්ට කරදර කරා කියලා පැමිණිල්ලක් මං ඔයාලගේ පොලිසියටම බාර දෙන්නම් කියලා. එවැගේම යුනිෆෝම් එකක් ඇඳ පළියට ඔයාලට ඕන විදියට වැඩ කරන්න බෑ කියමින් නවීන් මෙතනදී මෙයාලට කියන්නේ අපේ කවුරුත්ම පොලිසියට එන්නෙත් නැහැ කියලා. මෙතෙන් කාගෙන් හරි පැමිණිල්ලක් තියෙනවනම් මං එන්නම් කියලා නවීන් කියනකොට එස්සයි කාන් මොකුත් නොකියම මෙතනින් යන්නේ නවීන් ශාන්ති ඇතුළු මේ පවුලේ කණ්ඩායමත් එක්ක හිතේ වෛරයක් ඇති කරගෙන. ඉතින් අපිත් හොඳ නැති ඇමතිවරු අඳුරනවා කියලා නවීන් මෙයාලට සද්දයක් දානකොට කාන් වගේම නරේෂ් මොකුත් නොකියම මෙතනින් පිටත් වෙලා යනවා. ඊළඟට තමයි නවීන් එයාලගේ දුව වයිෂුත් එක්කම ගෙදර ඇවිත් ඉඳට වැටෙන්නේ. මෙතනින් ටික වෙලාවකට පස්සේ නවීන්ට නොදන්න අංකයකින් කෝල් එකක් එනවා. නමුත් ආන්සර් කරත් එහා පැත්තෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. ඊළඟට නවීන් මේකත් කට් කරලා තවත් ටික වෙලාවකින් පස්සේ තමයි මේකේ මස්සිනා අශෝක් මෙසේජ් එකක් දාන්නේ අයියේ මංගේ ඉස්සරහා ඉන්නේ පොඩ්ඩක් එන්න කියලා. ඒකත් එක්කම නවීන් ඇවිත් මේ මොකද බලනකොට අශෝක් මෙයාට කියන්නේ හෙට අපේ අම්මයි තාත්තයි මෙහෙ එනවා කිව්වා. එයාලට ශාන්තිව බලන්න ඕන කියලා. ඉතින් ඔය කතාව ශාන්තිට කියන්න ඕන නැහැ කියලා නවීන් කියන්නේ. මොකද මීට කලිනුත් ශාන්තිගේ අම්මයි තාත්තයි මෙහෙ එනවා කියලා කීප වතාවක්ම කියලා තිබුණත් කවදාවත්ම මෙයාලව බලන්න ඇවිත් නැහැ. ඊළඟට අශෝක් මෙතනින් පිටත් වෙලා යනකොට අයමත් ඇතුළට එන නවීන්ට පතක් වෙන්නේ ශාන්තිත් එක්ක විවාහ වෙනකොට එලගේ අම්මලා තාත්තලා කියපු දේවල්. මොකද නවීන්ට අම්මා තාත්තත් නැහැ වගේම හරියට ඉන්නත් තැනක් නොතිබුණු නිසා ශාන්තිගේ අම්මයි තාත්තයි මේ විවාහයට කැමති වෙලා නැහැ. එතනින් පස්සේ මෙයාලට දරුවෙක් ලැබුණත් අම්මයි තාත්තයි බලන්නවත් ඇවිත් නැහැ. ඔය දේවල් මතකයට එන නවීන් ඊළඟට එන්නේ උඩ තට්ටුවේ ඉඳපු ශංකරව හම්බ වෙන්න. මෙතනදී මෙයා ශංකරට කියන්නේ මීට කලින් දවසක ඔයාලගේ ගෙදර උත්සවයට ආව කුක්ට හෙට අපේ ගෙදරට උයන්න එන්න කියන්න 15 දෙනෙකුට කෑම හදනවා කියලා.
එදෙන් ශාන්තිගේ අම්මයි තාත්තයි ආවත් අපි 15 දෙනෙකුටම ඔයන්නේ. එලා අවතෙන් අපි බ්ලොක් එකේ හැමෝටම ඩබල් කෑම දෙනවා කියලා. ඊළඟට ශංකර් මේ කියපු කොක් ස්වාමිටත් කෝල් එකක් දීලා හිට උදේ එයාගේ අවශ්‍යතාවය කියනකොට ස්වාමිත් මේකට කැමති වෙනවා. අතරදී තමයි නවීන් ශංකරට කියන්නේ පුළුවන් නම් අපේ ගෙදර නැතුව මෙහි කෑම හදමු කියලා. මොකද නවීන්ට තාමත් හරියටම අම්මයි තාත්තයි ඒද කියලා ෂුවර් නැති නිසා මම කැමති නැහැ ශාන්තිට මේ ගැන කියලා බොරු බලාපොරොත්තු දෙන්න. ඒ වගේම අම්මයි තාත්තයි එනවා කියපු හැම වෙලාවකම ශාන්ති කෑම බීමත් ඔයාලා ගොඩක් මහන්සි වෙන නිසා නවීන් මේ වතාවේදී උත්සාහ කරන්නේ ඒකත් එයාම කරලා ශාන්තිව නිදහසේ තියන්න. කැමරතින් ශංකරොත් නවීන්ගේ මේ ප්ලෑන් එකට එක පයින්ම කැමති වෙනකොට ඔය අතර වාරේදී අපිට පෙන්වන්නේ තමත් මොර සංචාරයේ ඉන්න ඛාන් වගේම නරේෂ්ව. මේ වෙලාවේදී ඛාන් නරේෂ්ට කියන්නේ ඔය පවුලේ මිනිස්සුන්ව අපිට ආයමත් වතාවක් හම්බ වෙවි කියලා. කමර මෙතනින් පස්සේ පහුවෙනිදා උදේ පාන්දර වෙනකොට එලා කතා කරපු ස්වාමී කලින්ම ඇවිත් හොයන්න පටන් ගන්න මේකෙන් පස්සේ තවත් වැඩකට යන්න තියෙනවා කියලා. කැමරතින් ශංකර්ගේ ගෙදරදී මේ විදියට උයන වැඩත් සිද්ධ වෙනවා. ඊළඟට මෙයාගේ කුලියත් ගෙවන නවීන් ආපහු පහලට එනකොට තමයි පත්තර බෙදෙන කොල්ලව මෙයාට හම්බ වෙන්නේ. මේ වෙලාවේදී තමයි මෙයා නවීන්ගෙන් අහන්නේ ඊයර මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? මොකද පොලිසිය වගේ මේඩම් හිමියත් කතා කරලා මගෙනුත් මෙහි පදිංචිකාරයෝ ගැන විස්තර අහුවා කියලා. නමුත් ඉතින් නවීන් මෙයාට මොකුත්ම කියන්නේ නැහැ. එතනින් පස්සේ නවීන් නායමත් ගෙදරට එනකොට ශාන්ති තවදි වෙලා නාන ගමන් ඉන්නේ. ඉතින් මෙච්චර උදෙන් නැගිට්ටේ මොකටද කියලා නවීන් අහනකොට ශාන්ති කියන්නේ අශෝක් මට කතා කරා එළියට ඇවිත් මං විස්තරේ කියන්නම් කියලා. වැඩේත් එක්කම තමයි නවීන් කේන්තියම අශෝක්ට කෝල් එකක් දීලා අහන්නේ මං තමුන්ට කියන්න එපා කිව්වහම අක්කට මොනවද කිව්වේ කියලා. එතකොට තමයි අශෝක් කියන්නේ මං ඔයාටයි කෝල් එක ගත්තේ නමුත් ආන්සර් කරේ අක්කා. නමුත් ඉතින් අම්මලා එන ආරංචිය කියන්න එපා කියපු නිසා මං එයාට කිව්වේ අද කෝවිලට යන්න. අද ගොඩක් විශේෂ හොඳ දවසක් කියලා. කැමරේ මේ කෝල් එකේ ඉන අතරදී තමයි නවීන් චැනලෙන් දකින්නේ එළිය නවත්තපු එකක් ඇතුලේ රණ්ඩුවක් සිද්ධ වෙන විදිය. මේකත් එක්කම ඇවිත් බලන නවීන් දකින්නේ වයසක ජෝඩුවකගෙන් ඔටෝ ඩ්‍රයිවර් වැඩිපුර සල්ලි ගන්න ගිහින් තමයි කලබලේ ඇති වෙලා තියෙන්නේ කියලා. මේ වෙලාවේදී නවීන් මේකට මැදිහත් වෙලා මේ වයසක දෙන්නවත් එළියට ගන්නකොට අත්වර දීමකින් මෙයාගේ අතින් ඔටෝ ඩ්‍රයිවර් තල්ලු වෙලා බිම වැටෙනවා. වැඩත් එක්කම කේන්ති කරන මෙයා නවීන්ටත් බැනලා යන්නේ මේ කරපු දෙයට තමුන්ගෙන් පලි ගන්නවා කියන ගම. ඒත් ඉතින් නවීන් කියටවත් මෙයාට හිංසාවක් කරදරයක් කරන්න උත්සාහ කරේ නැහැ. එතනින් පස්සේ නවීන් ආයමත් ගෙදරට එනකොට තමයි මෙයා දකින්නේ කමරේ නිදාගෙන ඉඳපු වයසු හීනෙන් බය වෙලා කියලා. මේ වෙලාවේදී නවීන් වයසුවත් නැගිටවල කතා කරනවා. එතකොට නාගෙන එළියට ආව ශාන්ති මෙයාට කියන්නේ අශෝක් කතා කරලා කෝවිලට යන්න කිව්වා මම ලෑස්ති වෙනවා. වයසුත් මාත් එක්ක යන්න ලෑස්ති වෙන්න කියලා. ඒත් ඉතින් මට තාමත් නිදිමතයි කියලා වයසු කියනකොට ශාන්ති නවීන්ට කියන්නේ ඔයා ගිහිල්ලා කඩෙන් කොපි එකක් අරගෙන එන්න මං එයාතර ලෑස්ති වෙන්නම් කියලා. හැබැයි මේ වෙලාවේදී නිදිමතත් නැහැ කියන වයසු තාත්තත් එක්ක කඩ යන්නේ. මොකද තාත්තගෙන් චොකලට් මොනවා හරි ගන්න පුළුවන් නිසා. එයානු වෙලකට වයසුගේ බයික් එකත් අදගෙන තාත්තත් එක්කම කඩේට එනවා. වයසු තාත්තගේ බිලට කින්ඩර් ජොයි දෙකකුත් එකතු කරනවා. මෙතනදී නවීන් තවත් බඩු කිහිපයක් ගන්නකොට මුදලාලි මේ බිල දාන අතර මෙයාගෙන් අහන්නේ ඔයාලා පදිංචි වෙලා ඉන්න ගෙදර වටපිටාවේ කුලියට දෙන ගෙවල් තියෙනවද? මොකද පොලිසිය කෙනෙක් මට කතා කරලා ඒ වටපිටාවේ තියෙන ගෙවල් ගැන විස්තර අහුවා කියලා. මේ කතාවෙන් නවීන් කලබල වෙන්නේ මොකද පොලිසිය ආයමීට කලිනුත් පත්තර එකතු කරන කොල්ලගෙනුත් මේ විස්තරම අහලා තිබුණා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා නවීන්ට තේරුම් යනවා. මේ වෙලාවේදී තමයි නවීන් මුදලාලිට කියන්නේ ඊයර අපි ටෙරස් එකේ සෙල්ලම් කරමින් ඉන්නකොට එතරට පොලිසිය ආවා. ඇවිත් අපිට සද්ද කරන්න එපා කියලා කියනකොට පොඩි බහින් බස් වීමක් ඇති වෙලා මං එයාලත් එක්ක ප්‍රශ්නයක් දාගත්තා කියලා. ඉතින් එතකොට කවුද ආව ඔෆිසර් කියලා මුදලාලි අහනකොට නවීන් කියන්නේ මං නම දන්නේ නැහැ. දැකපු විදියට නම් SI කෙනෙක් ආවේ කියලා. ඊළඟට මෙයා නවීන්ට පෙන්වන්නේ එයාට ආව කෝල් එකේ කන්ටැක්ට් ෆොටෝ එක. ඉතින් මෙයාද කතා කරේ කියලා මුදලාලි අහනකොට නවීන් ඔව් කියනවා. එතකොට තමයි මුදලාලි කියන්නේ එහෙමනම් වැඩේ බරපතලයි. මොකද මේ ඉන්නේ SI කෙනෙක් නෙමෙයි මෙයා CI කෙනෙක්. හරිම පිස්සු නිලධාරියෙක්. අනිත්යට වඩා ගොඩක් වෙනස් විදියට වැඩ කරන අමුතු ඩයල් එකක් කියලා. ඉතින් මොනවා වුණත් වත් පරිස්සම් වෙන්න කියලා මුදලාලි කියනකොට නවීන් ඊළඟට බලන්නේ වයසු දිහා. නමුත් වයසු මෙතන නැති වෙනකොට තවත් කලබල වෙන නවීන් ශාන්තිට කෝල් කරනවා. මේ වෙලාවේදී ශාන්ති ගොඩක් කලබලෙන් කතා කරනකොට නවීන් පුළුවන් ඉක්මනට ගෙදරට දුවලා එනවා. මේ වෙලාවේදී නවීන් ශාන්තිගෙන් වයසු ආවද අහනකොට ශාන්ති ගොඩක් බයෙන් කියන්නේ දුව ආවා කියලා. ඒකත් එක්කම නවීන් ඇතුළට එනවා. එතකොට තමයි නවීන් දකින්නේ බිම වැටිලා ඉඳපු මිනිහෙක්ව. මොකද වුණේ කියලා නවීන් අහද්දී ඊළඟට ශාන්ති පැහැදිලි කරන්නේ ටික වෙලාවකට කලින් වයසු ගෙදර ඇවිත් මට කතා කරා. එතකොට මං හිටියේ කාමරේ ලෑස්ති වෙන ගමන් කියලා. ඊළඟට ශාන්ති ඇවිත් තොර විවෘත කරාම දැකලා තියෙන්නේ වයසුගේ බෙල්ලේ තිබුණු මාලේ කවුරු හරි මිනිහෙක් අරගන්න හදන විදිය. මේකත් එක්කම තමයි ශාන්ති කේන්තියම මේ මිනිහයාගේ කොලර් එකෙන් අල්ලලා ඒ ඇතුළට ඇදලා අරගෙන තියෙන්නේ. මේ විදියට ඇදපු පාරෙන් මෙයා විසි වෙලා ගිහින් වැදලා තියෙන්නේ පිටියක. එතනින් පස්සේ තමයි දැන් මේ විදියට බිම වැටිලා ඉන්නේ. ඉතින් මං වයසුව බේරගන්න උත්සාහ කරා විතරයි කියලා ශාන්ති බයෙන් කියනකොට නවීන් මේ මිනිහයා ගාවට කිට්ටු වෙලා පරීක්ෂා කරනවා. ඒකත් එක්කම නවීන්ට මෙයාගේ හෘද ස්පන්දනය දැනෙන්නේ නැහැ. මේ දේත් එක්කම ගොඩක් බය වෙන නවීන් ශාන්තිගෙන් අහන්නේ ඔයා මේ මොනවද
කරේ කියලා. මොකද දැන් මේ මිනිස්සයා මරණයට පත් වෙලා. නමුත් ඒක කොහොමද වුනේ කියලා මං දන්නේ නැහැ කියලා ශාන්ති කියන්නේ. වයසක චේන් එක බේරගන්නයි මම මේ මිනිස්සයාව ඇදලා පැත්තකට කරේ. එතනින් එහාට මම මොකොත්ම කරේ නැහැ කියලා. මේ වෙච්ච අපරාධය ගැන දුක් වෙන ශාන්ති හොඳට බලනකොට නවින් මෙයාවත් සංසුන් කරගන්න. ඊළඟට මෙයාගෙන් අහන්නේ වයසක කොහෙද කියලා. ඉතින් දුව කාමරේ ඉන්නේ කියලා ශාන්ති කියනකොට නවින් ඉක්මනටම වයසක ගාවට ඇවිත් බලන්නේ මොකද තුවාලයක් සිද්ධ වෙලා තියෙනවද කියලා. නමුත් ඉතින් වයසට ප්‍රශ්නයක් නැති වෙනකොට නවින් මෙයාගෙන් අහන්නේ දැන් ටිකකට කලින් සිද්ධ වුණේ මොකක්ද කියලා. මෙතනදී අම්මා දිහත් බලන වයස මොකොත්ම කතා කරන්නේ නැහැ. කමරකින් වයසත් වෙච්ච දෙයින් බය වෙලා කියලා තේරුම් ගන්න නවින් ඊළඟට මෙයාව නිදි කරවනවා. එතනින් පස්සේ තමයි කලබලෙන්ම නැගිටින වයස ඇවිත් ඉක්මනටම ජනල් කර්ටන් ටිකත් වහලා දාලා ගෙදර දොරත් ලොක් කරලා දාන්නේ. එතනින් පස්සේ නවින් දිගටම කල්පනා කරන්නේ දැන් මේ ඩෙඩ් බොඩි එකට මොකද කරන්න කියලා. ඉතින් ශාන්තිගේ අතේ වැරද්දක් නැති වුණොත් එයාගේ අතින් සිද්ධ වෙලා තියෙන්නේ මිනිමරුවක්. මේ වෙලාවදී මොකද හිතා ගන්න බැරුව බලාගෙන ඉන්න ශාන්තිට නවින් කියන්නේ මොන දේ සිද්ධ වුණත් දැන් ඉඳන් අපි හැමදේටම එකටම මුහුණ දෙන්න ඕන කියලා. මොනව ගැනද ඔය මේ කියන්නේ කියලා ශාන්තිය අහනකොට නවින් කියන්නේ මෙතන ඉඳන් කවුරු කොහොම මොනව ඇහුවත් මේ දේ සිද්ධ වුණේ මගේ අතින් කියලා හැමෝටම කියන්න ඕන කියලා. එතකොට නවින්ට මතක් වෙන්නේ වයසු මේ ගැන මොනව කියාවිද දන්නේ නැහැ කියලා. ඒකත් එක්කම නවින් වයසු මේකට සම්බන්ධ නොවෙන්න කතාවක් ගොතන්න උත්සාහ කරනවා. මේ අතරදී තමයි ඩෙඩ් බොඩි එකේ තිබුණු ෆෝන් එකට කෝල් එකක් එන්නේ. අතරදී මේ දෙන්න මේකෙන් තවත් බය වෙනකොට මේක ගන්නවද නැද්ද කියලා හිතන නවින් ඇවිත් මේකේ සාක්කුවේ තිබුණු දැන් මේ විදියට රින් වෙන ෆෝන් එකත් හොයාගන්නවා. ඊළඟට නවින් මේක අන්සර් කරනකොට එහා පැත්තෙන් කතා කරන ගෑනු කෙනෙක් කියන්නේ ඔය දැන් කොහෙද ඉන්නේ? මාත් එක්ක තරහ නැතුව අයමත් ගෙදර එන්න කියලා. ඉතින් මං සල්ලි ගැන කියලා අයමත් ඔයාට කරදර කරන්නේ නැහැ කීමේ. මෙයා මෙහෙම බෑගයපත් වෙනකොට නවින්ට තේරුම් යනවා මේ කතා කරන්නේ මේ මිනිහයාගේ වයිෆ් කියන එක. ඉතින් ඔයා ගිහපු වෙලාවේ ඉඳගෙන දුව කෑම මොකොත් කන්නේත් නැහැ කියමින් වයිෆ් කියන්නේ ඉක්මනටම අයමත් ගෙදර එන්න නැත්තම් අඩුම තරමේ දැන්වත් දුව එක්ක කතා කරන්න කියලා. මේ දෙත් එක්කම එහා පැත්තෙන් පොඩි දරුවෙක් තාත්තේ කියලා කතා කරනකොට නවින්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මේ විදිහට එහා පැත්තෙන් කතා කරන පොඩි ළමයා තාත්තට කියන්නේ තාත්තේ මං ආයමත් සෙල්ලම් බඩු ඉල්ලලා කරදර කරන්නෙත් නැහැ. අම්මා තාත්තත් එක්ක ආයමත් රණ්ඩු කරන්නේ නැහැ. මට ඔයාව බලන්නේ නැතුව ඉන්න බෑ තාත්තේ ගෙදර එන්න කියලා. නමුත් ඉතින් මේ පැත්තෙන් තාත්තගෙන් උත්තරයක් නැති වෙනකොට ගොඩක් දුක් වෙන දුව එහා පැත්තෙන් හොඳටම අඬනවා. මේ දෙත් එක්කම නවින් ඉක්මනටම කෝල් එක කට් කරලා දාන්නේ. මොකද නවිනුත් කඳුළු නවත්තගෙන ඉන්නේ ගොඩක් අමාරුවෙන්. ඊළඟට මේ කෝල් එක ආයමත් එනකොට නවින් ෆෝන් එක ඔෆ් කරලා දානවා. ඊළඟට ශාන්තිත් ගොඩක් දුකින් අඬනකොට නවින් මෙයාට කියන්නේ අඬන්න එපා බබාටත් ඇහිවි කියලා. මේ වෙලාවෙදිම තමයි වයසොත් තාත්තේ කියලා කතා කරනකොට නවින් නැවිත් කාමරේ ඉඳපො මෙයාව වඩා ගන්න. ඊළඟට තමයි කාමරේට ආව ශාන්ති වයසට කියන්නේ කාමරේ ඇතුලේ ටික වෙලාවක් සෙල්ලම් කරන්න අම්මයි තාත්තයි ඉක්මනට මෙන්නම් කියලා. ඊළඟට තමයි නවින් අයමත් ශාන්තිට කියන්නේ වයසොත් එකියා කඩේට ගිහින් අයමත් එනකොට මේ සිද්ධිය වෙලා එයාගේ අතින් මේ අපරාධය සිද්ධ වුණු විදියට. ඉතින් මගේ අතින් වෙච්ච දෙයට ඔයා වැරදිකාරයා වෙන්න එපා කියලා ශාන්ති කියන්නේ මේක හදිසි අනතුරක් කියලා අපි හැමෝටම කියමු කියලා. නමුත් අපි දැන් ඉන්න තත්ත්වෙත් එක්ක කවුරුත් ඒක පිළිගන්නේ නැහැ කියලා නවින් කියනකොට එයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඔය දෙත් එක්කම නවින් මේක අන්සර් කරමින් පැත්තකට එනකොට මෙයාට කතා කරන්නේ මස්සිනා අශෝක්. මෙතනදී අශෝක් මෙයාට කියන්නේ කෝච්චිය පරක්කු වෙච්ච නිසා අපිට ඔහෙට එන්න තව පැය එකමාරක් විතර යනවා. සමහර විට ආවට පස්සේ අම්මයි තාත්තයි දරුවා ශාන්ති වයි ටික දවසකට ගෙදර එකගෙන යන්න ආවේ. ඒකට ඔයා විරුද්ධ වෙන්න එපා කියලා. මේ යෝජනාවටත් එකඟ වෙන නවින් ඊළඟට ඇවිත් ශාන්තිට කියන්නේ අශෝක් කෝල් කරලා කියපු විදියට අම්මයි තාත්තයි මෙහෙ එනවා කියලා. ඉතින් එලා මෙහෙ ආවහම ඔයයි වයසුත් එලත් එක්කම ආපහු එලගේ ගෙදරට යන්න කියලා නවින් කියන්නේ මං මෙහෙ වෙන දේවල් ඔක්කොම බලා ගන්නම් කියලා. නමුත් මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙද්දිත් නවින්ව මෙහෙ දාලා කොහෙවත් යන්න ශාන්ති කැමති වෙන්නේ නැහැ. ඒකත් එක්කම මෙයා කියන්නේ මමත් ඔයත් එක්කම මේ ගෙදර ඉන්නවා කියලා. මේ වෙලාවේදී ශාන්තිට කිට්ටු වෙන නවින් කියන්නේ හරි එහෙමනම් අපි හැමෝම මෙහෙ ඉමු. මේ සිද්ධ වෙච්ච අනතුර ගැන හැම දෙයක්ම පොලිසියට කියමු කියලා. මේ වෙලාවෙදිම තමයි ගෙදර බෙල් එක කවුරු හරි ගහන්නේ. කමරේ මේක කිහිප වතාවක්ම වදිනකොට ශාන්තිට කාමරෙන් එළියට එන්නම එපා කියන නවින් සාලට ඇවිත් මෙතන තිබුණු ඩෙඩ් බොඩි එක ඇතුලේ කාමරයකට අරගෙන ගිහින් මේකේ දොරත් වහලා දානවා. එතනින් පස්සේ මේ කලබල අතර බින්දුණු මල් පෝච්චියත් අරගෙන පිරිසිදු කරන නවින් කිසිම දෙයක් සිද්ධ නොවුණු ගානට හොඳ හුස්මකුත් අරගෙන ඇවිත් දොර විවෘත කරනවා. එතකොට තමයි මෙයා දකින්නේ ඇවිත් ඉන්නේ කඩේ මුදලාලි කියලා. ඊළඟට මෙයා නවින්ගෙන් අහන්නේ මොකද කඩේදී කලබලෙම දුවගෙන ආවේ වාගේ බඩු මල්ලක් දාලා ඇවිත්නේ කියලා. එතකොට තමයි නවින් කියන්නේ මට ඒකත් අමතක වුණා. දෝ වයසු මන් නැතුව තනියම බයික් එක පැදගෙන ඇවිත් වැටිලා තිබුණා. එයාව බලන්නයි මං ඉක්මනටම ආවේ කියලා. ඉතින් දැන් එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳින් ඉන්නවා කියලා නවින් කියනකොට බඩු මල්ලක් නවින්ට දෙන මුදලාලි මෙහෙන් යනවා. ඊළඟට ශාන්ති ඉඳපු කාමරේට එන නවින් මේ සිද්ධිය කියනකොට ශාන්ති මෙයාගෙන් අහන්නේ ඩෙඩ් බොඩි එකට මොකද කරේ කියලා. එතකොට තමයි නවින් කියන්නේ මං ඒක අනිත් කාමරේ ඇතුළට දැම්මා කියලා. ඊළඟට අයමත් වතාවක් බෙල් එක වදිනකොට නවින් නැවිත් බලන්නේ මේ කවුද කියලා. එතනදී අයමත් ආපු කඩේ මුදලාලි මෙයාට පර්ස් එකක් දීලා කියන්නේ කාගෙද දන්නේ නැහැ. නමුත් ඔයාලගේ ගේට්ටුව ගාවයි වැටලා තිබුණේ කියලා. ඊළඟට මේකත් අරගෙන ෆොටෝ එක බලන නවින්ට තේරුම් යනවා මේක අයිති දැන් එයාලගේ ගේ ඇතුලේ මල සිරුරක් වෙලා ඉන්න මිනිස්සයාට කියලා.
ඉතින් මම මේක අයිති කෙනා ගැනත් හොයලා බලන්නම් කියලා නවීන් කියනකොට කඩේ මුදලාලි මෙයාට කියන්නේ ඊයර වෙච්ච දේ ගැන කලබල වෙන්න එපා. පොලිසිය ඇවිත් මොකක් හරි ප්‍රශ්නයක් දැම්මොත් එහා පැත්තේ පාරේ ඉන්න ලෝය වරදරාජුට කතා කරන්න කියලා. ඊළඟට මෙයාගේ ෆෝන් නම්බර් එකක් දෙන මුදලාලි මෙයාට කියන්නේ ඔයාගේ උඩටට්ටු වෙන ශංකර්ගේ පන්තියේ හොඳම යාළුවෙක් තමයි වරදරාජු. ඒක නිසා ඔයාට ඕනම වෙලාවක උදව් කරાવી කියලා. මෙතනින් අයමත් කිය ඇතුළට එන නවීන් ඉක්මනටම දොර වහගන්නකොට මෙයාගේ හැසිරීම ගැන කඩේ මුදලාලිටත් සැක හිතෙනවා. මෙතනින් පස්සේ තමයි කිය ඇතුළට එන නවීන් තීරණය කරන්නේ මේ කියපු වරදරාජුව හම්බ වෙලා කලින් පොලිස් ප්‍රශ්නේ පැත්තක තියදී දැන් එයාලා මේ පත්වලා ඉන්න තත්ත්වයට උපදෙසක් ගන්න. මුලින්ම කෝල් එකක් දෙන නවීන් එතනින් පස්සේ මෙයාගේ ගෙදරටම ගිහින් වරදරාජුව හම්බ වෙනවා. ඉතින් නවීන් මෙයාගේ කියවිල්ලත් අහගෙන ටික වෙලාවක් බලන් ඉඳලා ඉඩක් ලැබුණු ගමන්ම මෙයාට කියන්නේ සර් මගේ යාළුවත් එක්ක මට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් මේකෙන පොඩ්ඩක් බලන්න මගේ ගෙදරට එන්න කියලා. නමුත් ඉතින් ලෝයි කෙනෙක් එහෙම කාගේවත් ගෙදරකට ප්‍රශ්නයක් විසඳන්න යන්නේ නැහැ කියලා මෙයා කියනකොට නවීන් මෙයාට බැගෑපත් වෙන්න පටන් ගන්නවා. ඔතනදී තමයි වරදරාජු කියන්නේ පේන විදියට ඔයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගේ. හරි එහෙමනම් ඔයාගේ ඉල්ලීම නිසාම මං එන්නම් කියලා. ඊළඟට ඇඳුමක් මාරු කරගන්න වරදරාජන් නවීන් එක්කම මෙයාගේ ගෙදරට එනවා. මේ විදිහට ඇවිත් මෙයා පුටුවක වාඩි වෙනකොට නවීන් මෙයාට කියන්නේ යාළුවා ඉන්නේ කාමරේ පොඩ්ඩක් ඇවිත් බලන්න කියලා. මොකද නවීන් දැන් මේ විදිහට උත්සාහ කරන්නේ වරදරාජටත් මේ ඩෙඩ් බොඩි එක පෙන්වලා ඇත්තම කතාව මෙයාටත් කියලා සාක්ෂිකාරයෙක් විදිහට මෙයාව පාවිච්චි කරන්න. කමර්තින් වරදරාජු ඇවිත් කාමරේ නිදාගෙන ඉඳපු මේ මිනිස්සයා කවුද අහනකොට නවීන් කියන්නේ මෙයා තමයි මගේ යාළුවා කියලා. මොකද මෙයාට වෙලා තියෙන්නේ කියලා වරදරාජු අහනකොට නවීන් පැහැදිලි කරන්නේ ඇත්තටම මෙයා යාළුවෙක් නෙමෙයි දුවගේ මාළේ පැහැර ගන්න ආපු වෙලාවේදී ඇතිවුණු සිද්ධියෙන් මෙයා මැරුණා කියලා. ඒත් ඉතින් නවීන් මේ කියපු කතාව වරදරාජු කීයටවත් විශ්වාස කරන්නේ නැති වෙනකොට මෙයා නවීන්ට විහිළු කරමින් කියන්නේ ඔයාගේ යාළුවටත් හොඳට රඟපාන්න පුළුවන් දෙන්නම එකතු වෙලා මට ප්‍රෑන්ක් එකක් කරනව නේද කියලා. ඉතින් ඔයාලගේ කැමරාව කොහෙද හංගලා තියෙන්නේ කියලා වරදරාජු අහනකොට නවීන් කියන්නේ සර් මං කරන්නේ විහිළුවක් නෙමෙයි මෙයා ඇත්තටම මැරුණා කියලා. මේකත් එක්කම මලසිරුට ගාවට ගිහින් බලන වරදරාජුටත් තේරුම් යනවා මේ මිනිස්සයා ජීවතුන් අතර නැහැ කියන එක. මේකෙන් හොඳටම බය වෙන වරදරාජු මෙතනින් යන්න හදනකොට නවීන් මෙයාව නතර කරගන්නවා. අතරදී මෙයා නවීන්ට කියන්නේ මේ ගේ ඇතුලේ මලමිනියකුත් තියාගෙන මට තව මොහොතක් මෙතන ඉන්න බෑ. මාව රවට්ටලා ගෙනවගෙන දැන් මාව අමාරුවේ දාන්නයි ඔයා හදන්නේ කියලා. ඉතින් මේක පැහැදිලි මිනිමැරුම් නඩුවක් කියලා මෙයා කියනකොට නවීන් මෙයාට කියන්නේ මේක හම්බෙන් සිද්ධ වුණු අනතුරක් කියලා. එතකොට තමයි වරදරාජන් මෙයාගෙන් අහන්නේ අනතුර සිද්ධ වෙලා තියෙන දොරගාවදී හැබැයි ඩෙඩ් බොඩි එක කාමරය ඇතුළට ගියේ කොහොමද කියලා පොලිසියෙන් අහනකොට මේක මිනිමැරුමක් කියලා ඔප්පු වෙනවා කියලා. මොකද ඔයා ඒකෙන් මලසිරුට වසන් කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා. අතරදී තමයි නවීන් කියන්නේ මලසිරුට මං කාමරයට ගෙනිච්ච කලින් කඩේ මුදලාලි ඇවිත් ගිහපු නිසා කියලා. ඉතින් මේ වෙලාවේ ඔයාගේ උදව් මට ඕනෙමයි කියන නවීන් මෙයාටත් හෙලි කරන්නේ කලින් දවස් 80යි කාන්න එක එයාට ඇතිවුණු රණ්ඩුව ගැන. මේ නම හෙව්වට පස්සේ තමයි වරදරාජු තවත් බය වෙන්නේ. මොකද මෙයා මේ කියන කාන් ගැන හොඳට දන්නවා. ඉතින් මෙයා මේ කේස් එක ගැන දැනගත්තොත් අපි දෙන්නම ඉවරයි කියලා තමයි වරදරාජු කියන්නේ. මේ වෙලාවේදී තමයි මේ කතා බහට අහුම්කම් දෙන ශාන්ති එළියට ඇවිත් වරදරාජුට කියන්නේ සර් මේ දේ සිද්ධ වුණේ නවීන්ගේ අතින් නෙමෙයි මේ අනතුර සිද්ධ වුණේ මගේ අතින් කියලා. මේ කතාවෙන් තවත් කන්ෆස් වෙන වරදරාජු නවීන්ට බනින්නේ ඔය මුලින්ම යාළුවෙක් ගැන කියලා මාව රැවට්ටුවා. ඊට පස්සේ ඔයා මේ අපරාධය කරා කිව්වා. දැන් මේක ශාන්ති කරා කියනවා. මට දැන් මේ මොකොත්ම විශ්වාස නැහැ කියලා. මේ වෙලාවේදී අඬමින් බැගෑපත් වෙන ශාන්ති මේක එයාගේ අතින් සිද්ධ වුණේ අපිට මේකට උදව් කරන්න කියනකොට වරදරාජු කියන්නේ හරි එහෙමනම් මට පොඩ්ඩක් හිතන්න වෙලාව දෙන්න කියලා. එතනින් පස්සේ වරදරාජු එයාට හිතවත් පොලිස් නිලධාරියෙක් වුණු රජට කතා කරලා අහන්නේ මණිකොණ්ඩම් ඒරියා එක බාරව ඉන්න පොලිස් ඔෆිසර් ගැන. මොකද මේ වෙලාවේදී වරදරාජු උත්සාහ කරන්නේ මේ සල්ලි වලට නැවෙන කෙනෙක්ද කියලා හොයාගෙන මේ ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න. නමුත් ඉතින් රාජු කියන විදියට හොඳ මෝඩකින් හිටියොත් ඔයාලට උදව් කරાવી නැත්තම් මොන වැරද්ද කරත් ගැලවීමක් නැහැ කියලා. මේකත් එක්කම වරදරාජු නවීන් වගේම ශාන්තිට කියන්නේ මේ සිද්ධිය වුණ හැටි ඔයාලා දෙන්න දන්න ඇත්තම කතාව කියන්න. නදරවත් කමින් වුණත් මේ සිද්ධ වෙලා තියෙන්නේ මිනිමැරුමක්. මේක නිකම්ම අතහරින්න අපිට බෑ කියලා. ඉතින් දැනට අපි මේක හදිසි අනුතරක් විදියට පේන්න තියාගන්න නම් ඩෙඩ් බොඩි එක කාමරේ තියලා හරියන්නේ නැහැ කියන වරදරාජු කියන්නේ අපි මේක එළියට අරගෙන එන්න ඕන කියලා. මොකද එතකොට තල්ලු කරලා ඔළුව වැදුනට පස්සේ මෙයාගේ මරණය සිද්ධ වුණා කියන එක අපිට පොලිසියට කියන්න පුළුවන් කියලා. එලකට වරදරාජු මෙයාලට කියන්නේ මං එළියට ගිහින් දොරට එක තට්ටුවක් දැම්මොතින් ඩෙඩ් බොඩි එක එළියට ගේන්න තට්ටු දෙකක් දැම්මොතින් ගේන්න එපා කියලා. ඔය විදියට මේ සැලසුමට අනුව යමින් ඊළඟට ශාන්තිත් එක්කම නවීන් මලසිරුඩ දොරගාවට අරගෙන ඇවිත් වරදරාජුගේ සිග්නල් එක එනකන් බලන් ඉන්නවා. මේ විදිහට දෙපාරක්ම උත්සාහ කරත් පාරේ මිනිස්සු ගිහපු නිසාම මලසිරුඩ එළියට අරගෙන එන්න මෙයාලට බැරි වෙනවා. ඉතින් වරදරාජු පාරේ ඉඳගෙන හරිම වෙලාව එනකන් බලන් ඉන්න අතරේ නොහිතපු කරදරයක් කඩාපත් වෙනවා. මොකද පාරේ එළවලු විකුණමින් ගිහපු ගෑනු කෙනෙක් මෙහාට එන්නේ වරදරාජයාට කතා කරා කියලා හිතලා. ඉතින් මෙයාගේ වදේ නිසාම වරදරාජුට ඊළඟට සිද්ධ වෙනවා නිවිති කොළ මිටි දෙකකොත් මිලදී ගන්න. කමර්තින් ඔය වැඩේ හරියන්නේ නැති වෙනකොට යත්‍රට එන වරදරාජු මේ දෙන්නට කියන්නේ ඩෙඩ් බොඩි එක එළියට ගෙනියන වැඩේ හරියන්නේ නැහැ. කවුරු හරි අපිව දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ඕක මෙහෙමම තියාගමු කියලා.
ඉතින් එහෙමනම් දැන් අපි මොකද කරන්න කියලා මෙයාලා අහනකොට තමයි වරදරාජු කියන්නේ කරන්න තියෙන එක දෙයයි පොලිසියට කතා කරන එක. මමත් ඔයාලත් එක්කම ඉන්නම්. ඔයාලව බේරගන්න මං පුළුවන් හැම දෙයක්ම කරන්නම් කියලා. මෙතනදී ඔයාලගේ අතින් මිනිමරුමක් වෙලා නැහැ කියන එක පොලිසියට ඒත්තු ගන්න ඕන. ඒක නිසා සිද්ධිය හරියටම වෙච්ච හැටි පොලිසියට කියමු කියලා වරදරාජු කියනකොට නවින් මෙයාට කියන්නේ මේක මං පිළිගන්නම්. මොකද ශාන්ති මේකට අහු වුණත් වයිසුව බලාගන්න කෙනෙක් නැති වෙනවා කියලා. එහෙමනම් අපි දැනට දුව ඔයාලගේ අම්මා තාත්තා ගාවට යවමු කියලා මෙයා කියනකොට නවින් කියන්නේ මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ. ඒ වගේම මේක ලව් මැරේජ් එකක් නිසාම ශාන්තිගේ අම්මයි තාත්තයි අපිට කැමති නැහැ කියලා. මේ කතා බහ මේ විදියට යන අතරදී තමයි අයමත් කවුරු හරි ගෙදර බෙල් එක ගහන්නේ. ඒකෙන් මේ තුන්දෙනාම කලබල වෙනකොට වරදරාජු නවින්ගෙන් අහන්නේ කවුරු එන්න ඇතිද කියලා. ඉතින් නවින්ටත් මොකද හිතාගන්න බැරි වෙනකොට වරදරාජු මේ දෙන්නට කියන්නේ කවුරු ආවත් කමන්නේ මලසිරුර අරගෙන ගිහින් හංගන්න කියලා. ඔය දෙත් එක්කම ශාන්තිත් එක්ක අයමත් තිබුණු කාමරේට ඩෙඩ් බොඩි එක අරගෙන එන නවින් කාඩ්බෝඩ් වගේම බෙඩ්ෂීට් දාලා මේ මලසිරුර ආවරණය කරනවා. ඊළඟට ශාන්ති දුව ඉන්න කාමරයට යවලා නවින් මෙයාට කියන්නේ මොන දේ සිද්ධ වුණත් එළියට එන්න එපා කියලා. එතනින් පස්සේ තමයි වරදරාජු නවින් එක්කම දොර විවෘත කරන්නේ. ඔය දෙත් එක්කම මෙයාලා දකින්නේ ඇවිත් ඉන්නේ CI කාන් කියලා. කාන් මෙතනදී වරදරාජුවත් අඳුර ගන්නවා. ඒකත් එක්කම මෙයා නවින්ට කියන්නේ ඊයේ ඔය පැමිණිල්ලක් ඉල්ලුව නේද? ඒකත් අරන් තමයි දැන් මං ආවේ. ඔයාගේ වයිෆ්ටත් එන්න කියන්න කියලා. නමුත් ඉතින් නවින් මොකද්ම නොකියනකොට කාන් මෙයාගෙන් අහන්නේ මොකද ඊයේ රෑ තිබුණු සද්දය දැන් අඩු වෙලා කියලා. මේ වෙලාවෙදි තමයි වරදරාජු මැදිහත් වෙලා පොලිසියට කියන්නේ ඊයේ රෑ මෙයාගේ අතින් වැරද්දක් සිද්ධ වෙලා තමයි එවකෙම මෙයා ඒක පිළිගන්නවා කියලා. ඉතින් ඔයා කියන විදියට අහල පහල මිනිස්සුන්ට මෙලකින් කරදරයක් සිද්ධ වුණා නම් ඒ වෙනුවෙන් අපි වන්දි ගෙවන්න සෝදානම් කියලා වරදරාජු කියනකොට කාන් මේ උත්තර වලින් කොහෙත්ම සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් අපි මෙතන ඉන්නේ නැතුව ඇතුළට ගිහින් මේ ගැන කතා කරමු කියලා කාන් කියනකොට වරදරාජු අතිමදි කරත් නවිනුත් මොකද නොකියනකොට කාන් බලෙන්ම වගේ මේ ඇතුළට එනවා. කමරි මේ වෙලාවේදී වරදරාජු මෙතනින් මාරු වෙලා යන්න හැදුවත් කාන් මෙයාවත් නවත්තගෙන කියන්නේ ඔයත් මෙහි ඉන්න අපිට දෙයක් ගැන කතා කරන්න තියෙනවා කියලා. ඒකත් එක්කම කාන් ඊළඟට නවින්ට කියන්නේ ඔය ඉජර නැති අමතිවරු දන්නවා කිව්වා. ඔය දන්න කෙනෙක්ට කතා කරලා මට ෆෝන් එක දෙන්න. එතකොට මං මෙහෙන් යන්නම් කියලා. එතකොට තමයි නවින් කියන්නේ මං ඇත්තට මෙහෙම කවුරුවත්ම අඳුරන්නේ නැහැ. ඒ වෙලාවේදී සර් රවයිතරින් ජවන්න හිතට ආපු ආවේගයට කිව්වේ කියලා. ඉතින් ඔය ඒ කියපු එකට මං කොච්චර බය වුණාද කියනවනම් ඊ රෑම මං නිදාගත්තේ නැහැ කියලා කාන් විහිළුවක් කරනවා. ඊළඟට මෙයා නරේෂ්ට කියන්නේ කෝපි කෝපයක් බොන්න තිබ්බනම් හොඳයි නේද කියලා. ඉතින් වයිෆ්ට කතා කරලා අපිට කෝපි එකක් හදන්න කියලා කාන් කියනකොට නවින් අදිමදි කරනවා. එතකොට තමයි කාන් කියන්නේ මං ගිහින් කියන්න කලින් ඔයා ගිහින් කියනවද කියලා. මේකත් එක්කම නවින් මං හදාගෙන එන්නම් කියලා යනකොට කාන් ලොය වරදරාජුට කතා කරලා අහන්නේ ඔයා නිතරම මෙහෙ එනවද නැත්නම් මේ නවින් වගේ නෑදෑයෙක්ද කියලා. ඉතින් නවින් මගේ හොඳ යාළුවෙක් කියලා වරදරාජු මෙයාලට කියන්නේ. නවින් වගේම ශාන්ති ලව් මැරේජ් එකකින් තමයි විවාහ වෙලා තියෙන්නේ. ඒ වගේම අද ශාන්තිගේ අම්මයි තාත්තයි අවුරුදු 7කට පස්සේ මුල්ම වතාවට මෙයාලව බලන්න එනවා කියලා. ඉතින් ඒ ගැන හිතලා පොඩි සමාවක් මෙයාලට දෙන්න කියලා වරදරාජු ඉල්ලනකොට නවින් කෝපිත් හදාගෙන ඇවිත් මෙයාලට දෙනවා. එතනදී කාන් නවින්ගෙන් අහන්නේ ශාන්තිගේ අම්මයි තාත්තයි මෙහාට එනවද කියලා. ඉතින් තව පැයක් වගේ යනකොට එලා මෙහෙට එනවා කියලා නවින් කියනකොට කාන් කියන්නේ ඒක ගොඩක් හොඳයි. එහෙමනම් අපිත් මෙතන පැයක් ඉන්නවා. මොකද මටත් ශාන්තිගේ අම්මයි තාත්තවයි හම්බ වෙන්න ඕන කියලා. ඉතින් එලා එනකොට ගෙදර පොලිසියෙන් ඉන්න එක හරි නැහැ නේද කියලා වරදරාජු අහනකොට කාන් කියන්නේ ඉතින් ඔයා ලොය කෙනෙක් ඔයා නවින්ගේ යාළුවෙක්. එතකොට නවින් අපිවත් එයාගේ යාළුව විදියට හඳුන්වලා දෙවි කියලා. එතනින් පස්සේ තමයි කාන් නවින්ට කියන්නේ මට ආයෙමත් කියන්න තියන්න එපා වයිෆ්ට එළියට එන්න කියන්න කියලා. නමුත් ඉතින් මේක අපි මෙතනින් අතහැරලා දාමු කියලා නවින් කියනකොට කාන් මෙයාගෙන් අහන්නේ එතකොට වට මම කියන දේ අහන්න බැරිද කියලා. ඉතින් මේ කතා බහ මෙහෙම දුර දිග යනකොට තමයි කාමරේ ඉඳපු ශාන්තිත් එළියට එන්නේ. ඊළඟට නවින් ගාවට ඇවිත් මෙයාගේ අතකින් අල්ලගන්නේ. මේ වෙලාවේදී තමයි කාන් ශාන්තිගෙන් අහන්නේ ඔය ඊරේ අන්තිමට දෙයක් කිව්වා ඒක ආයෙමත් පොඩ්ඩක් මතක් කරලා බලන්න කියලා. මොකද ශාන්ති ඊරේ ඇතිවෙච්ච කලබලෙදී මෙයාට කියලා තිබුණා දැම්ම මෙහෙන් ගියේ නැත්තම් මං කරන දේ බලා ගන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ දේ බලා ගන්න තමයි මමත් මෙතනට ආවේ කියමින් කාන් ඊළඟට වරදරාජුට කියන්නේ පැමිණිල්ල නිසා මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට පොලිසියට යන්න සිද්ධ වෙනවා. කවුද යන්නේ කියලා තීරණය කරගන්න කියලා. ඊළඟට කාන් මේ දෙන්නටම හරිම පහත් විදියට බනින්නේ ඊයේ රාත්‍රියේ වෙච්ච කලබලෙදී මෙයාලා කියපු දේවල් එකින් එක අයමත් කියන ගම. ඉතින් පැමිණිල්ලක් නැතුව ආව නිසා ඔයාලා අපිව ගොඩක් පහත් විදියට එළවල දැම්මා. නමුත් මේ වතාවේදී ගැලවීමක් නැහැ කියලා කාන් කියන්නේ. ඔය දෙන්නම පොලිසිය අපිට බය නැහැ කියලා ඊයේ කිව්වා. නමුත් දැන් පොඩ්ඩක් හිතලා බලන්න කවුද බය නැත්තේ කවුද බය කියලා. ඉතින් මේ වෙලාවේදී නවින් සිද්ධ වෙච්ච දේවල් වෙනුවෙන් අපි සමාව ගන්නවා කියමින් සමාව වෙන්න කියනවා. මේකත් එක්කම නැගිටින කාන් ශාන්තිකාවට ඇවිත් මෙයාට කියන්නේ ඉජරා වෙච්ච හැම දෙයකටම මගෙන් සමාව ගන්න කියලා. මේ වෙලාවේදී ශාන්ති බැගෑපත් වෙමින් මෙයාගෙන් සමාව ගන්නකොට කාන් නවින්ගෙන් අහන්නේ මට ඔයාගේ බිරිඳගෙන් වෙනත් විදියකට සමාවක් ගන්න පුළුවන්ද කියලා. මේ කතාවෙන් කේන්ති ගන්න නවින් කාන් වල්ලගෙන මෙතන තිබුණු ස්ටූල් එකේ ගහනවා. මේකත් එක්කම තමයි කාන්ගේ ඔළුවත් පැල්ලලා තුවාල සිද්ධ වෙන්නේ. නමුත් ඊළඟ මොහොතේම කාන් නවින්ට කතා කරනකොට මෙයා පියවිසිහියට එන්නේ කලින් දැකපු මවා ගැනීමත් අමතක කරලා.
මේ අතරදී කාන් ගෙදර ඇවිදිනකොට තමයි හැමෝම බය වෙන්නේ. අතරදී මෙයා දකින්නේ මේසේ උඩ තිබුණු පර්ස් එකක් නිකමට වගේ මේකත් විවෘත කරන කාන් දකින වැතුලේ තිබුණු ෆොටෝ එක වගේම ID එක. නමුත් ඉතින් එච්චර ගාණක් නැතුව කාන් මේක ආයමත් තියනකොට නවින් වගේම ශාන්ති සනසම් සුසුමක් හෙලනවා. එතනින් පස්සේ තමයි පුටුවෙන් වාඩි වෙන කාන් පැමිණිල්ලට අනුව නවින්ව හිරේ දාන්නත් පුළුවන් කියලා. ඉතින් නවින් කාටවත් පහර දීපු නැති නිසා එයාව හිරේ දාන්නත් බෑ කියලා වර්ධරාජු තර්ක කරනකොට කාන් මෙයාට පෙන්වන්නේ පැමිණිල්ල. මේකෙදි පොලිසිය නවින්ට විරුද්ධව දාපු එක පැමිණිල්ලක තියෙන්නේ ඔටෝ ඩ්‍රයිවර් කෙනෙකුට පහර දුන්නා කියලා. එතකොට තමයි නවින්ට මීටර් වෙන්නේ එදා උදේ පාන්දර නවින් මේ සිද්ධියට පැටලෙවුනේ අහම්බෙන් නෙමෙයි මේලගෙම සැලසුමකට අනුව කියලා. නමුත් ඉතින් නවින්ට මේ චෝදනාව දැන් ප්‍රතික්ෂේප කරන්නත් බෑ වගේම මේ වෙලාවේදී ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් ඇතුලේ තියාගෙන නවින්ට මොකොත්ම කතා කරන්නත් බෑ. අතරදී ලෝය වර්ධරාජුත් මේක කියපලා නවින්ට බනින්නේ ඔය මෙච්චර දේවල් කරලා මට කිව්වෙවත් නැහැ කරපු දේවල් වලට වට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙන්න ඕන කියලා. වර්ධරාජු මෙහෙම බනිනකොට තමයි කාන් මෙයාව නවත්තමින් කියන්නේ අපිත් කලබල වෙලා බැහැ නේද මේ දේවල් නවින් හිතලා කරේ නැති නිසා එයාට අපි සමාවක් දෙමු කියලා. මේ වෙලාවේදී මෙලගේ පුංචි දුව නිදෙන් නැගිටලා අම්මටයි තාත්තටයි කතා කරනකොට කාන් නවින් වගේම ශාන්තිට ඇතුළට යන්න අවසර දෙනවා. මේ වෙලාවේදීම තමයි වොෂ්රූම් යනවා කියලා බොරුවක් කියන වර්ධරාජු මෙලත් එක්කම කාමරයට එන්නේ. එතරදී වර්ධරාජු මෙයාගෙන් අහන්නේ තම ඔටෝ ඩ්‍රයිවර් කෙනෙකුට ගෙහුවේ කොයි වෙලාවෙද කියලා. එතකොට තමයි නවින් කියන්නේ මං කාටවත්ම ගෙහුවේ නැහැ. ඒකත් මෙලා හිතාමතාම මට පැමිණිල්ලක් දාන්න කරපු වැඩක් කියලා. නමුත් ඉතින් දැන් ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ කියන නවින් වර්ධරාජුට කියන්නේ කොහොම හරි කාන්ව මෙහින් ජවන්න ඕන සල්ලි කියක් හරි දීලා මේක සෙටල් කරගන්න කැමතිද බලන්න කියලා. නමුත් ඉතින් එයා ඒකට කැමති නොවුනොත් අපි මොකද කරන්න කියලා වර්ධරාජු අහනකොට නවින් මෙයාට කියන්නේ දැනටමත් ගේ ඇතුලේ ඩෙඩ් බොඩි එකක් තියෙනවා ඒකත් එක්කම මං විතරක් නෙමෙයි ඔයවත් පොලිසියට අරගෙන ජාවි කියලා. ඉතින් ඒක නිසා එහෙම නොවෙන්න මේ දෙන්නව දැම්ම පිටත් කරමු කියමින් නවින් කියනකොට වර්ධරාජු ආයමත් එළියට එනවා. මෙතනදී කාන්ට කිට්ටු වෙන මෙයා සල්ලි කියක් හරි දෙන්නම් මේ කේස් එක නතර කරමුද ඇහුවත් කාන් මෙයාට කියන්නේ මම අල්ලස් ගන්නව තමයි. නමුත් මේ කේස් එකේදී මට සල්ලි එපා කියලා. එලකට දුවත් එක්ක ශාන්ති වගේම නවිනුත් කමරෙන් එළියට එනවා. මේ වෙලාවේදී තමයි කාන් මෙයාට කියන්නේ එහෙමනම් ලක්ෂ 2ක මුදලක් පොලිස් සුබසාධන අරමුදලට දාන්න කියලා. එතකොට මේ කේස් එක අතාරින්නම කියලා මෙයා කියනකොට නවින් මේකටත් එකඟ වෙනවා. නමුත් එතකොටම තමයි ගෙදර බෙල් එක රින් වෙන්නේ. මේකත් එක්කම වර්ධරාජු ඇවිත් දොර විවෘත කරලා බලනකොට ඇවිත් ඉන්නේ මෙයාගේ හොඳම යාළුවා ශංකර්. මේ වෙලාවේදී තමයි ඔය මොකද මෙහි කරන්න කියලා අහන ගමන් ශංකර් මෙයාත් එක්ක කතාවට වැටෙන්නේ. ඒ අනුව මේ වෙලාවේදී ශංකර් මෙයාට කියන්නේ මං ඔයාට කියන්නමයි හිටියේ ඉජරේ පොලිස් කාර්යය දෙන්නෙක් ඇවිත් සද්දයක් දාලා අපිව බය කරන්න හැදුවා. හැබැයි අපේ නවින් මැදිහත් වෙලා ඒ දෙන්නව එලවල දැම්මා. මතකති කාලෙක ආයමත් මේ පැත්ත පළාතක එන එකක් නැහැ කියලා. ඉතින් ඇතුලේ කට්ටිය ඉන්නවා කියලා වර්ධරාජු ඇඟෙව්වත් මෙයාට ඒක තේරෙන්නේ නැහැ. මේ වෙලාවේදී මේ කතාව අහගෙන ඉඳපො කාන් ශංකරට කතා කරන්නේ ඇතුලට එන්න කියලා. මේ විදිහට ඇතුලට ආව ශංකරට තේරුම් යනවා ඒත් වැඩේ වරද්ද ගත්තා කියන එක. ඔයත් එක්කම ශංකර් කාන්ට කියන්නේ මයි වර්ධරාජේ පොඩි කාලේ ඉඳන් වඳුරනවා. එතකොට ඔය වගේ විහිළු දේවල් කතා කරනවා කියලා. මොනව වුණත් මං කියපු දේවල් වලට මට සමා වෙන්න කියලා ශංකර් කියනකොට කාන් මෙයාට කියන්නේ මට ඔයාගේ සමාව විතරක් මදි. ඊජරේ අපිට අපහාස වෙච්ච වෙලාවේදී එතන ඉඳපු හැම කෙනෙක්ම මෙතනට ගෙන්වන්න හැමෝම මගෙන් සමාව ගන්න ඕන කියලා. මේ වෙලාවේදී වර්ධරාජු ඇවිත් හිමින් සැරේ මෙයාගෙන් අල්ලස ගැන අහනකොට කාන් කියන්නේ මං අල්ලසක් ඉල්ලුවේ බොරුවට දැන් මං කියපු දේ කරන්න කියලා. මේ අතරදී අපිට පෙන්වන්නේ නවින්ගේ ජිම් උපකරණ තියෙන කාමරේ මෙල වහපු විදියටම ඩෙඩ් බොඩි එක තියෙන විදිය. මේ අතරදී තමයි කාන් නවින්ගේ දුවට කතා කරලා අහන්නේ කවුරු හරි කෙනෙක් වැරද්දක් කරොත් අපි ඒකට සමාව ගන්න ඕන නේද කියලා. එතකොට තමයි බය වෙලා ඉඳපු වයිෂු මෙලට කියන්නේ අම්මා වැරදිලා තමයි තල්ලු කරේ ඒකට සමා වෙන්න කියලා. මේ කතාවෙන් කලබල වෙන කාන් ඉජේ රෑද ඕක වුණේ කියලා අහනකොට හොඳටම බය වෙලා ඉඳපු වයිෂු ඔව් කියනවා. ඔයත් එක්කම කාන් හිතන්නේ පොඩි දරුවා කිව්වේ ඉජේ රෑ වෙච්ච සිද්ධියක් ගැන කියලා. ඊළඟට වර්ධරාජුට කතා කරන කාන් මෙයාව යවන්නේ මේකේදර අනිත් අට්ටු වල ජීවත් වෙන අයව පහලට එක්කගෙන ඉන්න කියලා. කමර්තින් වර්ධරාජන් දැන් මේ විදියට මෙතනින් පිටත් වෙලා ගියත් මෙයා දැන් ඉන්නේ හොඳටම කේන්තියෙන්. ටික වෙලාවක් යනකොට තමයි උඩගෙවල් වල අයත් පහලට එන්නේ. මේ විදියට හැම කෙනෙක්ම ආව දැහුවත් වයසක කෙනෙක් කියන්නේ මගේ පුතා වොෂ්රූම් එකේ කියලා. ඊළඟට කාන් බලාගෙන ඉන්නකොට වර්ධරාජු මේ තරුණයවත් එක්කගෙන මෙතනට එනවා. ඊළඟට තමයි කාන් මෙයාලට නියෝග කරන්නේ කන් දෙක අල්ලගෙන එයා ඇති කියනකම් උස් පහත් වෙන්න කියලා. ඉතින් නවින් මුලින් මේකට අකමැති වුණත් කාන්ගේ තර්ජනය නිසාම මෙයාටත් මේක කරන්න සිද්ධ වෙන්නේ වයිසු වගේම ශාන්තිත් එක්කම. ඊළඟට ආව හැමෝටම මේ දඬුවම දෙන කාන් මෙයාලට කියන්නේ මං කියන දේ ආපහු කියන්න කියලා. ඒ අනුව මෙයාලා නව කාන් කියවන්නේ අයමත් කවදාවත් පොලිසියට රණ්ඩු කරන්නේ නැහැ පොලිසියට ගරු කරනවා කියලා. මේ වෙලාවේදී තමයි තුන්වෙනි තට්ටුවේ ඉන්න වයසක ගෑනු කෙනා එයාගේ කොන්ද රිදෙනවා කිව්වත් කාන් මේක නවත්තන්න ඉඩ නොදී දිගටම කරගෙන යන්න අණ දෙන්නේ. මේ දේවල් දිහා බලාගෙන වර්ධරාජු ඉන්නේ හොඳටම කේන්තියෙන්. මේ අතරේදී වයසක අම්මා කොන්ද අමාරු වෙලා බෙම ඇදගෙන වැටෙනකොට වර්ධරාජු හාගෙන සමත් වෙන්නේ මෙල මේ විදියට අරගෙන ආව FIR පිටපත බොරු එකක් කියලා. ඉතින් මේකට අදාළ අනුවන්කේ නැහැ කියලා වර්ධරාජු තර්ක කරනකොට කාන් පිළිගන්නවා ඒක බොරු පැමිණිල්ලක් කියලා. ඒකත් එක්කම කාන් වර්ධරාජුට කියන්නේ තමනුත් දැන්වත් තේරුම් ගන්න අපිට තියෙන බලය මොන වගේද කියලා.
එතනින් පස්සේ කාන් දිගටම මෙයාලට දඬුවම් කරන අතරේදී නවින්ට ඇමතුමක් එන්නේ ශාන්තිගේ තාත්තගෙන්. එතනදී කාන් මේක අරගෙන ලවුඩ් ස්පීකර් දානකොට එහා පැත්තෙන් මෙයා කියන්නේ අපි එන බව දුව දන්නේ නැහැ නේද? එයාට ඒක දැනගන්න නොදී එයාව සර්ප්‍රයිස් කරමු කියලා. ඊළඟට නවින් මේ කෝල් එකත් කට් කරනකොට කාන් ආයෙමත් මෙයාට කියන්නේ කන්න අල්ලගෙන ඔස් පහත් වෙන්න කියලා. නමුත් එතකොටම තමයි මෙයා දකින්නේ මෙතන ඉඳපු රමේෂ්ගේ උඩසාක්කුවේ ෆෝන් එකක් තියෙනවා කියලා. මේ දේ ගැන සැක හිතන කාන් ඊළඟට මෙයාගේ ෆෝන් එක ඉල්ලනවා. නමුත් රමේෂ් මේක නොදැනකොට තමයි මෙතන නොහිතපු කලබලයක් ඇති වෙන්නේ. මොකද වරදරාජු කියලා තමයි රමේෂ් දැන් මේ විදියට උඩසාක්කුවේ ෆෝන් එක දාගෙන කාන් කරපු කියපු හැමදේම වීඩියෝ කරගෙන තියෙන්නේ. ඔය දේ තේරුම් ජනවත් එක්කම කාන් ඉක්මනට මෙයාව අල්ලගන්න හදනවා. නමුත් රමේෂ් මෙයාගෙන් බේරෙන ගමන් කරන්නේ මේ වීඩියෝ එක එයාගේ යාළුවෙක්ට සෙන්ඩ් කරන එක. ඔය අතරේදී වරදරාජු නරේෂ්වත් අල්ලගෙන මෙයාවත් නතර කර ගන්නකොට නවින් ඇවිත් කාන්වත් අල්ලගන්නවා. නමුත් මෙයාටත් වැඩි වෙලාවක් අල්ලන් ඉන්න බැරි වෙනකොට මෙයාගෙන් බේරෙන්න රමේෂ් අර කාමරයට පැන ගන්නවා. ඊළඟට මේ වීඩියෝ එක සෙන්ඩ් වෙන අතරේ රමේෂ් මෙයාගෙන් බේරෙන්න උපරිම උත්සාහ කරනවා. අතරදී රමේෂ් මෙයාගෙන් බේරිලා මේ කාමරෙන් එළියට පැන ගන්නකොට තමයි කකුලත් පැටලිලා මෙතන තිබුණු අර මනුස්සයාගේ ඩෙඩ් බොඩි එක උඩට කාන් ඇදගෙන වැටෙන්නේ. ඒකත් එක්කම තමයි මෙතන මෙච්චර වෙලාවක් ඩෙඩ් බොඩි එකක් විදියට ඉඳපු මනුස්සයා එකපාරටම ගැඹුරු හුස්මක් අරගෙන අවදි වෙන්නේ. මේ විදිහට තදින් හුස්ම ගන්න මෙයා ඊළඟට කන් ළඟින්නව දැකලා තවත් බය වෙනවා. ඊළඟට නැගිටලා කාමරෙන් එළියට ඇවිත් නවින්ගේ ඇඟේ හැපිලා මෙතනින් පැනලා දුවනවා. ඔය අතරේදී රමේෂ්ට පුළුවන් වෙනවා යාළුවට යාපු කන්ගේ වීඩියෝ එකක් ඩිලීට් ෆෝර් මී දාන්න. එතනින් පස්සේ මේ වෙච්ච දේවල් හිතා ගන්න බැරුව කාමරෙන් එළියට එනකන් මෙලගෙන් අහන්නේ ගනිපු වීඩියෝ එක කාටද යවුවේ කියලා. ඔය දෙත් එක්කම තමයි මෙච්චර වෙලාවක් ඉවසන් ඉඳපු වරදරාජු කාන්ට කියන්නේ ගෙදර ඇතුලේ ඩෙඩ් බොඩි එකක් තිබුණා. ඒ ප්‍රශ්නෙත් නොහිතපු විදියට අවසන් වුණා. දැන් තියෙන්නේ ඔයාවත් ඉවරයක් කරලා දාන්න කියලා. මේ වෙලාවෙදි තමයි නරේෂ් මෙයාට බැකෑපත් වෙන්නේ. එලගේ ගෞරවය වගේම රස්සාවත් ඔය වීඩියෝ එක නිසා නැති වේවි කියලා. මේ දෙත් එක්කම වරදරාජන් මේ දෙන්නට කියන්නේ එහෙමනම් මේ මිනිස්සුන්ට දීපු දඬුවම තමුන්ටත් දෙන්න ඕන කියලා. මේ දෙත් එක්කම අකමැත්තෙන් වුණත් කාන් වගේම නරේෂ්ටත් උස් පහත් වෙන්න සිද්ධ වෙනකොට මෙතන ඉඳපු හැමෝටම හොඳටම හිනා. කමර ඊළඟට නවින් මේක නවත්තලා මෙලට සමාව දෙමු කියනවා. ඔය අතර වාරේදී තමයි අශෝක් වගේම ශාන්තිගේ අම්මයි තාත්තයි නංගි මෙහාට එන්නේ. මේ වෙලාවේදී කාන් වගේම නරේෂත් සාමාන්‍ය විදියට හැසිරෙන ගම පවුලේ අය වගේ ඉඳගෙන මෙලව පිළිගන්නවා. ඊළඟට තමයි අම්මයි තාත්තයි ශාන්තිවත් හොයාගෙන ඇවිත් අවුරුදු 7කට පස්සේ හම්බවුණු එලගේ ලොකු දුවව ආදරෙන් තුරුළු කරගන්නේ. ඉතින් හැම තරහක්ම අමතක කරලා මේ හැම කෙනෙක්ම හොඳ වෙනකොට මේ කතාවත් මෙතනින් අවසන් වෙන්නේ. තිබුණු හැම ප්‍රශ්නයක්ම විසඳෙනවත් එක්කමයි.